වෙලාව දවල් 2ට විතර ඇති. ඒ වුණාට පරිසරයේ තිබ්බේ හැන්දෑවේ 6 පෙනුම. ආස කළු වලාවලින් බර වෙලා වැහි පොද එක දිගට වැටෙන්න ගත්තා. දවල් කාලා එහෙම්මම පොත් ටික අතර ගත්තේ පාඩම් කරන්න බලාගෙන. දවල් වරුවේ ගෙදර තියෙන නිස්කලංකම්මගේ පාඩම් වැඩවලට ලොකු උදව්වක් වුණා. පොතට ඇලිලා හිටිය මම පහළ තට්ටුවෙන් ආපු දොරක් වැහෙන සද්දේ හන්ද ගැස්සිලා ගියා. වැඩි හිතන්න දෙයක් තිබ්බේ නැහැ. මං ගියේ පල්ලෙහාට. යන ගමනුත් කල්පනා කරේ මම මේ මොකද්ද ඇරලා දාලා ආපු දොර කියලා. පල්ලෙහා දොරවල් ඔක්කොම ලොක් කරලා ආව බව මට හොඳට මතකයේ තිබුණත් ආයෙමත් ඔක්කොම දොරවල් දෙවෙනි පාරට තද කළයි උඩට ආවේ. ඉක්මනින් වැට්ටි ඉවර කරගන්න ඕන හන්දා හවස 4ට විතර ආව මර නින්දා. තේ එකක් බොන්න ඕන කියලා හිතුන නිසාම මම පහළට බැස්සා. ඒත් එක්කම තමයි මට කෝල් එකක් ආවේ. හෙලෝ පුතා, සීරියක් අමාරුයි. අද මට සීලංග ඉන්න වෙනවා. ඔයාට පුළුවන් ද පුතේ අත් තනියම ඉන්න? ෆ්‍රිජ් එකේ කෑම වගේක් ඇති. හිමීට ගෑස් එක ගහලා රත් කරගන්න. එහෙනම් හරිනේ පුතා, බුස්සර නැයි. අම්මට හා කියලා ෆෝන් එක තිබ්බත් හිතට පුදුම තනිකමක් දැනුණා. අද ටාගට් කරපු වැඩ සේරම ටික ඉවර කරලා මම ෆෝන් එක අතර ගත්තේ මුහුණු පොතේ ඇති නානප්පකාර කෝලම් ටික බලලා පාළුව නැති කරගන්න. ඒක ඇතුළට ගියත් හරි වටපිටාවන දේවල් වල සංවේදනයේ ටික වෙලාවකට මට නැතුව ගියා. ඒත් කුස්සිය පැත්තේ මොකද්දෝ දෙයක් මහා සද්දෙට පෙරළුණත් හරි ආයිමත් මාව කාමරේ ඇඳටම වරුණා. ඒ සද්දෙට හිතේ පොඩි ගැස්මක් ආවත් හොල්මන් ගැන කිසිම අදහසක් ඒ වෙලාවේ හිතේ අහලකවත් තිබුණ නැහැ. මං හිතුවේ ගෙට හොරෙක්වත් රින් කරද කියලා. මං හිමින් පල්ලෙහාට ආවා. තරප්පුවේ පඩි බහින ගමන් කොනක තිබ්බ ලොකු මල් වාස් එක අතර ගත්ත හදිස්සියක් වුණොත් ආයුධයකට පාවිච්චි කරන්න. ලයිට් එකවත් නොදාපු මම හිමින් ගිහින් කුස්සියට හොරාට බිකම් කළා. ඒත් කිසිම හැලහොල්මනක් නැහැ. බිත්තියේ ඇතිල්ලිලා ගියපු මම එක පාඩම කුස්සියේ ලයිට් දැම්මා. පේන්න ඉන්න එකෙක් තියා පෙරළුණ මෙලෝ මගුලක් එතන නැහැ. මොන වදයක් තියකෝ මේ සද්ද නිසා හරි වැඩක් කරගන්නත් බෑනේ. මං ආයෙමත් උඩට ආවේ නැවතත් පරණ පුරුදු රාජකාරිය පටන් ගන්න. කාලය ටික ටික ගෙවිලා යනකොට සැරටම වහින්න ගත්තා. එළියේ තියෙන අඹ ගහේ යතු සද්දෙට ජනේලට වැදෙන්න පටන් ගත්තේ කවුදෝ ජනෙල් වලට තඩි බානවා වගේ. ඒත් එක්කම කරන්ට් එක ගියා. ගේ ඇතුළ තිත්ත කරුවලයි. වාසනාවකට වගේ අතේ ෆෝන් එක තිබ්බා. හපොයි මේ වැස්ස මදිවට කරන්ට් එකක් ගියානේ. දැන් ඉතින් කරවලේ උඩ බලන් ඉමු පුතා. මං ෆෝන් එකේ ටෝච් එකක් ගහන් කරවලෙන් බැස්ස පහලට. සාලට ඇවිල්ලා සෝපාවක දිග ඇදිලා අහන්න ගත්ත සින්දුවක්. මුළු ගේම අඳුරේ ගිලිලා මං ජනේලෙන් වැස්ස දිහා බලාගෙන සංගීතය රස වින්දා. එක පාරට මම දැක්කා විදුලි කෙටිල්ලකුත් එක්ක ජනෙල් පියන් එළියේ කළු ඡායාවක්. මං සෝපාවේ කෙලින් ඉඳුණා. මං බලාගෙන හිටියා ඒ දිහාව. මායාවක්ද මේක? ඒත් එක්කම කරස් කාගෙන ඇරුණේ වහලා දාලා තියපු ජනේලේ. මං ටෝච් එකේ දිහාට ගහගෙන හිටියා. අර හිවණැල්ල ටිකෙන් ටික දුමාරයක් වෙලා මගේ දිහාවට එනවා විතරයි මම දැක්කේ. ඒකේ වේගෙ මට හිතාගන්න බැරි වුණා. හරියටම ඇයිපිල්ලක් ගහන වේගෙන්. මට හෙනයක් ගැහුවාගේ ඉඳන් හිටිය පුඩුවෙන් විසි වෙලා ගිහින් මා බිත්තියේ වැදුනා. මං දැන් තෝංගු වෙලා වගේ. මං බිත්තිය දිගේ රෝට්ලා බිමට වැටුණා. ඇඟ පතට නම් කිසිම පණක් නැහැ. මුළු ඇඟම සීතල වෙන්න ගත්තා. පටේම අඳුරු කහ පැහැති ගතියක් විතරයි මට දකින්න ලැබුණේ. අනේ අම්මේ, මට මොකද්දෝ වෙනවා වගේ. මට කිඳිරි ගෑවුණා. එහෙම්ම ඇස් පියාගෙන ඇලවුණා මතකයි. මට සිහි නැති වුණා.
බුදු අම්මෝ කෝකෝ එක මොකාදේ? මම නැගිට්ටේ මුළු සාලට මැහෙන්න බෙරිහන් දීගෙන. මම හිටියේ ඉස්සෙල්ලා ඉඳන් හිටිය සෝපාවෙමයි. මා බිත්තියේ වැදිලා කලන්තේ දැම්මනේ. මම මෙතන ඉන්නේ කොහොමද? ඒක හීනයක්ද? සුදු පාට ලයිට් එළියෙන් මුළු ගේම එළිය වෙලා මං හිමීර නැගිට ගත්තා. ඒත් ඔළුව බරයි. නල්ල දෙපැත්තෙන් කකියනවා වගේ. ඒත් ඒක ඇත්තට මුණානේ. මං හීනයක් දැක්ක වෙන්නේ කොහොමද? අම්මෝ ඔළුවත් කක්කියනවා. සෝපාව ඉස්සරහා හිටගෙන මම මිනිත්තු කීපයක් ඉන්නැති. මම මේ දැක්කේ හීනයක්ද නැත්තම් එහෙම දෙයක් ඇත්තට මොනාද කියලා මගේ හිත දැන් තර්ක කරනවා. මං ජනේල දිහා බැලුවා. ඒක එකපාරට මැරුණා. මට හොඳටම මතකයි. ඒත් ඒක තිබ්බ වගේම වැහිලා. මම යටිහිතට බල කළා ඒක හොල්මනක් නෙවෙයි කියලා විශ්වාස කරන්න. සෝපාව දිහාවෙන් එහාට ගිහින් මුළු පහළ තට්ටුවම පේන තැනකින් මං ඉඳගත්තා. කිසිම හැල හොල්මනක් නැහැ. පාළු මෝසල ගතිය නම් ගේ පුරාම. කාලේ හිමීට ගෙවිල යනකොට ඉඳන් හිටිය තැනින් නැගිට්ට මම මුළු ගේ පුරාම ලයිට් දැම්මා. වෙලාවරය 9ට කිට්ටුයි. කුස්සියට ගිහින් ගෑස්ලිය පත්තු කරන් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ කෑම කිහිපයකින් 2-3ක් රත් කරගෙන උණු බත් පිඟානකටම වග කිව්වා. එතකොට ඔළුවේ තියෙන තෝන්තු ගතිය මගහැරලා යාවි කියලායි මම හිතුවේ. කාලා බීලි ඉවර වෙලා හිමීට තරප්පුව නැග්ගා. තරමක් රෑ වෙලා නිසා මට තිබුණ නිදිමත ගතියක්. කාමරයට ගිහපු ගමන් ඇඳට වැටිච්ච මම ඇස් අරගෙනම හිටියේ ඔළුවේ පොඩ්ඩක් හරි ගස්ස ගන්න. ඇත්තටම මම බය වෙලාද? නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මං කොයිතරම් මැරිච්ච මිනිසුත් එක්ක හැප්පිලා තියෙන කොල්ලෙක්ද? මලමිනී කීයක් නම් කෑලි කරලැද්ද? ඒත් මේ වගේ දෙයක් කාමරයක දොර ළඟම තියෙන ඩිම් ලයිට් එකේ එළියමට මතක් කළේ මෙඩිකල් කොලෙජ් එකේ මුස්පේන්තු මිනී කාමරේ. මේ ඔක්කොම මනස්ගාත අමතක වෙන්න කියලා මං නිදාගන්නයි ලෑස්තුනේ. මොන නින්දක්ද? බලෙන් අමතක කරන්න හැදුවත් හවස උන හෝ නොවුන සිද්ධිය මගේ හිතේ හොල්මන් කරන්න ගත්තා. හරියට මේ හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ දිගහැරෙන්න ගත්තා. ඒ මදිවට අවුරුදු 3ක් තිස්සේ කරපු මිනීවල හැඩරුව බලපු හොල්මන් ෆිල්ම් කියවපු හොල්මන් කතා මෙකී නොකී සේරම මාව පිස්සු වට්ටන්න ගත්තා. ඒ වෙලාවේ මට මතක් වුණු ඉතිපිසෝ ගාථාව මා සද්දෙට කියන්න ගත්තා. මං හිතන්නේ මට එහෙම නින්ද යන්නේ නැති. මාව ඇහැරුණේ කාමරේ දොර හිටි හැටිය මැරුණු සද්දෙට. ලයිට් එකේ අඳුරු එළිය දොරේ සීමා වැටලා තිබ්බා. වටපිට හරිම නිහඬයි. හීන් දාඩිය දාන්න ගත්තා වගේ. මම නැගිටින්න හැදුවට මගේ කකුල් දෙකම ගල් වෙලා. හොල්ලන්නවත් බෑ මට. උගුර කට වේල ගිහින්. වෙර දාලා කෑ ගැහුවත් මගේ හඬ පිට උනේ නැහැ. මට කරන්න පුළුවන් වුණ එකම දේ අර භූත ඡායාව දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඒ ඡායාවත් මගේ පැත්තට හැරිලා හිටියේ. ඒ මදිවට මට දැනුණ සීලින් පෑන් එකේ හුලං පාර වේගෙන් එනවා වගේ දෙයක්. ඒ වේගෙටද මන්ද ඩිම් ලයිට් එකේ එළිය ගැස්සෙන්න ගත්තා. දැනුණු සීතලට මාව වෙවුලන්න ගත්තා. මගේ සිරුරේ පාලනයක් නැහැ වගේ දැනුනේ. මේ අස්වාභාවික සිදුවීම් ගොන්නස්සේ මගේ ඇස් තිබ්බර එහා පැත්තේ ඉන්න ඒ කළු පාරේ ඡායාව දිහාවට. මං ඒ රූපෙන් ඇස් අහකට ගත්තේ නැහැ. දන්නේ නැහැ කොච්චර වෙලා ගත වුණාද කියන්න. ඒත් එක්කම මගේ ඇඟේ ගෑවිගෙන ඇඳ පැත්තට සීතල දෙයක් ගියා වගේ දැනුණා. හරියටම සීතල හුළඟක් වගේ දෙයක්. ඒක මට මාර විදියට දැනුණා. ඒත් එක්කම කාමරයේ දොර මහ සද්දෙට වැහිලා ගියා. පාලනයක් නැති මගේ සිරුරට එක පාටම සහනයක් දැනුණා. ඒක උනේ කොහොමද කියන්න මන් දන්නේ නැහැ. ඔව් අතපය හොලවන්න පුළුවන්. ඒකට සංවේදී වෙච්ච මං විදුලි වේගයට ඇඳෙන් පැනලා කාමරේ මැද්දේ හිටගත්තා.
එතකට කෝ මං ළඟ හිටපු අර අමනුස්ස ඡායාව. වෙලාව හරියටම පාන්දර 2:05. මේ වගේ වෙලාවට තමයි අමනුස්ස ආත්මෙ එළිබහින්නේ. එහෙම කියලයි අපේ අත්තම්ම කියන කතාව මට දිගටම කරදර කරන්න ගත්තා. එතකොට ඒ අමනුස්ස ආත්මයක්ද? මොනෝද මම මේ හිතන විකාර? මම මේ තරම් දුර්වල වුණේ කොහොමද? මගේ හිත එක්ක තරක කරන්න ගත්තා. ඒත් කොහොමද වහලා දාලා තියෙන දොර ජනෙල් ඇරෙන්නේ? හුළඟකුත් නැතුව අරතරම් වේගෙන් මම මුළු ගේ පුරාම ඇවිත්තා. අන්තිමට ආපහු කාමරේටම ආවා. ඇඳට වැටෙන වෙලේ ඉඳන් මෙවුන විකාර රූප. අන්තිමට ආපහු ඉතිපිසෝ ගාතාව කියලා ඇස් පියාගත්තු පාර මටත් නොදැනීම නින්ද ගියා. පහුවෙන්ද උදේ නැගිට්ටේ ඊයේ වුණ සිදුවීම් පළමු සිතිවිල්ල කරගෙන. ඇඳෙන් නැගිටලා මුලින්ම ගිය දොර ගාවට. එක ක්‍රම දාලා බැලුවා දොර ලොක් කරලා තියෙද්දි ඉබේටම ඇරෙන්න පුළුවන්ද කියලා. කිසිම විදියකින් එහෙම වෙන්න බැරි බව මට තේරුම් ගියා. අකමැත්තෙන් වුණත් ඊයේ මල් ළඟට ආවේ අමනුෂ්‍යයෙක් වෙන්නේ නැති කියන දේ විශ්වාස කරනවට සිද්ධ වුණා. ඉතින් මේ වගේ දේවල් වළක්වන්නේ කොහොමද? අද්භූත අමනුෂ්‍ය දේවල් බලවත් වෙලා ක්‍රියාත්මක වෙන්න ගන්නේ අපි විසින් මේවට ජීවය දෙන ක්‍රියාදාම කරන නිසා. කොහොම වුණත් ආවට ගියාට කවදාවත් මේව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි මම. ඒත් අදටත් මට මගේ ඉස්සරහා වෙච්ච සිදුවීම අද්භූත පැහැදිලි කළ නොහැකි සත්‍ය සිදුවීමක්. ඒක හැබෑ ලෝකේ දෙයක් නෙමෙයි කියන තරම් ශක්තියක් අදටත් මට නැහැ. මොකද ඒ දේ සැබෑටම මගේ ඇස් ඉස්සරහා වුණ සත්‍ය සිදුවීමක් නිසා.